සුබම සුබ දවසක් වේවා කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම අදත් මිනු හර්ෂණ YouTube channel එකට ඉතින් ඔන්න කාලයකට පස්සේ මම කියන්නේ සතියකට දෙකකට විතර පස්සේ තමයි මම මේ වීඩියෝ එක කරන්න හේතුව පොඩ්ඩක් බිසි වුණා ඉවෙන්ට් එකක් හින්දා. ඉතින් අපි වැඩි කතා බහ නැතුව ඉක්මනටම අපි යමු වීඩියෝ එකකට. මම මේ පොඩි ඒ කියන්නේ කෙටි වීඩියෝ එකක් කරන්නේ ඔයාලට ඩීටේල්ස් කීපයක් දැනුම් දෙන්න. ඉතින් පළවෙනි දේ තමයි මෙන්න A level results මේ වෙනකොට අවුට් වෙලා තියෙනවා. ඉතින් මේ A level results කොහොමද බලපාන්නේ මැලේසියාවල ස්ටුඩන්ට් වීසා එනකොට කියන දේ ගැන තමයි මම කතා කරන්නේ. ඉතින් 2025 24 වගේම ඒ කියන්නේ entry requirements සමහර දේවල් වලදී පොඩ වෙනස් වෙලා තිබ්බත් ජෙනරල් අපි ගත්තොත් එහෙම ඕවරෝල් ගත්තාම අර C2ක් කියන කතන්දරේ තාමත් ඒ විදිහම තමයි. ඒ කියන්නේ ඔයාලා ඩිග්‍රී එකකට මැලේසියා එනවා නම් අවම O level වලට C5ක් තියෙන්න ඕනේ maths ඇතුළුව ගණිතය ඇතුළුව. ඒ වගේම තමයි A level වලට අවම C2ක් තියෙන්න ඕනේ. ඒ minimum requirement එක සපුරලා තියෙනවා නම් ඔයාලට පුළුවන් apply කරන්න. හැබැයි ඒ විතරක් නෙමෙයි කොච්චර කිව්වත් තාමත් පිළිගන්නේ නැති සහ දැනගත්තත් කෑ කරන්න නැති දෙයක් තියෙනවා. ඒ තමයි ඉංග්ලිෂ් කියන එක. කවුරු කොහොම මොනවා කිව්වත් ඉංග්ලිෂ් කියන සබ්ජෙක්ට් එක නැතුව මැලේසියාවල ඔයාලට ඩිරෙක්ට් ඩිග්‍රී එකක් කරන්න බෑ. ඉතින් ආපහු මම කියන්නම් ඉංග්ලිෂ් කියන දේ කොහොමද බලපාන්නේ කියලා. ඒ තමයි ඔයාලා O level A level ඉංග්ලිෂ් මීඩියම් කරලා තියෙනවා නම් ඔයාලට ස්කූල් එකෙන් ගන්න පුළුවන් ඉංග්ලිෂ් මීඩියම් කරා කියන ලෙටර් එකක්. ඒකට කියන්නේ මීඩියම් ඔෆ් ඉන්ස්ට්‍රක්ෂන් එකක් ගන්න පුළුවන්. එතකොට ඔයාලට පොන්න පුළුවන් IELTS lingual skill wave off කරගන්න. ඊට අමතරව ඔයා ඩිප්ලෝමා එකක් නම් දාන්නේ ඔයාගේ ෆයිනල් සර්ටිෆිකේට් එක විදිහට. ඒ කියන්නේ ඔයාගේ ඉහළම සුදුසුකම විදිහට. ඔයාලා දාන්නේ ඩිප්ලෝමා එකක් නම්, කියන්නේ වැලිඩ් ඩිප්ලෝමා එකක් නම්, ඒ ඩිප්ලෝමා එක කළා තින්නේ ඉංග්ලිෂ් මීඩියම් වලින් නම් ඔන්න ඔයාලට පුළුවන් AMOI එකෙන් ඔයාගේ ඩිග්‍රී එකට යද්දි wave off කරගන්න ඉංග්ලිෂ් කියන කතන්දරේ. ඊට පස්සේ ඔයා මාස්ටර් එකකට ඇප්ලයි කරනවා නම් බැචලර් එක කරලා තියෙන ඉංග්ලිෂ් මීඩියම් වලින් නම් ඔන්න ඔයාට පුළුවන් ඉංග්ලිෂ් මීඩියම් සර්ටිෆිකේට් එකක් දීලා ඔයාගේ ඉංග්ලිෂ් කියන එක වේව් ඔෆ් කරගන්න. PhD වලටත් එහෙමම තමයි. නමුත් සමහර කෝසස් තියෙනවා. එතකොට සමහර කෝසස් තියෙනවා මොනවා තිබ්බත් බෑ ආපහු ඉංග්ලිෂ් සර්ටිෆිකේට් එක දෙන්න ඕනේ කියන දේ ඕන කියන සමහර සබ්ජෙක්ට්ස් තියෙනවා. ඒවා ඉන්ක්වා කරාට පස්සේ තමයි ඒවා රික්වයර්මන්ට්ස් අනුව ඉංග්ලිෂ් කියන එක අදාළ වෙන්නේ. ඊට පස්සේ තව දෙයක් කියන්න ඕනේ ඔයාලා ඩිග්‍රී එකකට යනවා නම් ෆවුන්ඩේෂන් එක through ෆවුන්ඩේෂන් එක කරලා තියෙන ඉංග්ලිෂ් මීඩියම් වලින් නම් ඔන්න ඔයාලට ඉංග්ලිෂ් අවශ්‍ය වෙන්නේ නැහැ. මෙන්න මේ කියන කාරණා වලදී තමයි ඔයාලට ඉංග්ලිෂ් කියන සර්ටිෆිකේට් එක අවශ්‍ය වෙන්නේ නැත්තේ. අනිත් හැම අවස්ථාවකදීම ඔයාලා එන්න කලින් ඒ කියන්නේ මේන් කෝස් එකට එන්රෝල් වෙන්න කලින් අනිවාර්යෙන්ම ඉංග්ලිෂ් කියන එක සපුර ගන්න. ඔයාලා O level A level වලින් දානවා නම් ඔයාලා O level A level කරලා තියෙන ඉංග්ලිෂ් මීඩියම් වලින් නෙමෙයි නම් ඔයාලා අනිවාර්යෙන්ම lingual skill හෝ IELTS කරලා දිය යුතුමයි. එතකොට ගොඩක් අය කියනවා මෙහෙට IELTS ඕනේ නැහැ කියලා මැලේසියා වලට එන්න. ඒ කාරණේ මෙන්න මෙහෙමයි. මැලේසියා වලට එන්න අවශ්‍ය නැහැ. නමුත් ඔයාලගේ ප්‍රෝග්‍රෑම් එක කරන්න අනිවාර්යෙන්ම ඕනේ. එහෙම නැත්නම් ඔයාලට වෙන්නේ මෙහෙ ඇවිල්ලා ඉංග්ලිෂ් කෝසස් වලට වැඩිපුර සල්ලි දිදී මෙහෙ ඇවිල්ලා නෝන්ඩි වෙන්න. ඒක තමයි කතන්දරේ. එතකොට ඔයා මෙහෙට එන එකේ තේරුමක් තියෙනවද? ඔයාලගේ ප්‍රෝග්‍රෑම් එක කරන්න බැරි නම් ඉංග්ලිෂ් නැතුව. ඉතින් ඉංග්ලිෂ් නැතුව ප්‍රෝග්‍රෑම් එක කරන්න බැයි නම් ඉංග්ලිෂ් නැතුව ඇවිල්ලා වැඩක් තියෙනවද? නැහැනේ. ඒක හින්දා මෙහෙ ඇවිල්ලා ලොකු ගණන් වියදම් කරන්න එපා ඉංග්ලිෂ් වලට. කියන්නේ lingual skill IELTS වලට මෙහෙ ඇවිල්ලා ලොකු ගණන් වියදම් කරන්න එපා. ඊට වඩා ගොඩාක් අඩුවෙන් ලංකාවේදී ඔයාලට ඉංග්ලිෂ් කරගන්න පුළුවන්. ඉතින් ඒක තමයි මෙච්චර කියන්නේ ඉංග්ලිෂ් නැතුව මේ රටට ඉංග්ලිෂ් නැතුව මේ රටට ස්ටඩි කරන්න එන්න එපා කියලා. ඉතින් ඒක හොඳට මතක තියාගන්න lingual skill හෝ IELTS අනිවාර්යෙන්ම කරලා එන්න. මැලේසියා වලට එනකොට ඔයාලට කලින් ඔයාගේ මේ දාපු රික්වයර්මන්ට් එකේ ඉංග්ලිෂ් කියන එකෙන් ඔයා ඉගෙනගෙන නැත්තම්. ඕක තමයි කතන්දරේ. අනිවාර්යෙන්ම ඉංග්ලිෂ් ඕනෙමයි. කවුරු කිව්වත් ඉංග්ලිෂ් ඕනේ. ඒක තමයි ඇත්ත කතන්දරේ. ඊළඟ කතන්දරේ තමයි ඔන්න අවුරුදු 25 26 27 වගේ ඒජ් වලින් පස්සේ ඉස්සරහට එන කට්ටියට ඒ කියන්නේ ඒ වගේ ඒජ් වලදී බැචලර් ඩිප්ලෝමා වගේ එන කට්ටියට ඔන්න සමහර වෙලාවට දැන්
ස්ටඩී ගැප් එක බලන්න පටන් අරන් තියෙනවා සමහර යුනිවර්සිටිස් වලින් ඔන්න මැසේජ් පවා ආවා ඇවිල්ලා තියෙනවා කට්ටියට 25 කියන්නේ අවුරුදු 26ට 24ට වඩා වැඩි නම් එයාලා එන්නේ බැචලර් එකකට ඒ දේවල් වලට වගේ නම් ඔන්න CV එකක් අනිවාර්යයෙන්ම ඕනේ කියලා එයාලගේ ගැප් එක ගැන බලන්න ගේ ගැප් එකේදී මොනවද කරලා තියෙන්නේ කියන එක කන්සිඩර් කරන්න ඔන්න CV පවා ඉල්ලලා තියෙනවා ඒකින්ද ඒකත් හොඳට මතක තියාගන්න හොඳට ඔළුවේ තියාගන්න ඉතින් ඉස්සරහට යන්න රික්වයර්මන්ට් කියන කතන්දරේ ටික වැඩි වෙනවා ඒ කියන්නේ නීති ටික වැඩි වෙනවා ඉතින් ඒකින්ද ඔන්න මේ අර අන්තිමට කියන්න ඕනේ ස්කෝලර්ෂිප් රේට් එකත් තාමත් වැලිඩ් ඒක ඉතින් ඊයර්ලි ශ්‍රී ලංකන්ස්ලාට ඒ ප්‍රොමෝ එක වැලිඩ් වෙලා තියෙනවා O level C5ක් මැත්ස් ඇතුළුව A level අවම C2ක් තියෙනවා නම් ඔයාලට පුළුවන් ජොයින් වෙන්න මැලේසියාව වල ස්ටඩි කරන්න. ඉතින් ඒක තමයි කාරණේ. ඔක ඩිප්ලෝමා වලට යද්දකොට වෙනස් වෙනවා. ඊට පස්සේ ෆවුන්ඩේෂන් වලට යනකොට වෙනස් වෙනවා. ඔය මම කිව්වේ A level කරපු කට්ටියට බැචලර්ස් වලට එනකොට කොහොමද කියන කතන්දරය. ඉතින් ඔන්න වෙනද වගේම ඩිස්ප්ලේ එකේ මගේ නම්බර් එක තියෙනවා. ඔයාලට පුළුවන් මාව කන්ටැක්ට් කරගන්න. ඉතින් ඕක තමයි අද වීඩියෝ එකෙන් මට කියන්න උනේ. එහෙනම් තාමත් මෙනු හර්ෂණ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න ඉස්සරහටත් මැලේසියා ගැන මැලේසියාවේ study ගැන හොරබොරු නැතිව ඔයාලට updates මම අරන් එනවා. ඉතින් ඔන්න මගේ Facebook page එක තියෙනවා, මගේ TikTok page එක තියෙනවා, Instagram තියෙනවා, මගේ main profile එක තියෙනවා. ඕනම එකකින් මාව contact කරන්න පුළුවන් WhatsApp එකට අමතරව. ඒ වගේම මගේ website එක තියෙනවා. ඒකෙනුත් විස්තර බලා ගන්න පුළුවන්. එහෙනම් ආපහු වීඩියෝ එකකින් හම්බ වෙනකන් අදට මම මේ වීඩියෝ එකකින් සමු ගන්නවා. එහෙනම් හැමෝටම ජයන් ජයම වේවා.